ලෝකයේ අටවැනි පුදුමය ලෙස විරුද්දල්විල්ලියේ රත් ශ්‍රී ලංකාවේ අභිමානය බඳු වූ සීගිරිය මෙය හුදෙක් ගලක් මත ඉදිකළ මාලිගාවක් පමණක් නොවේ. එය හෙළ කලාකරුවාගේත් ඉංජිනේරුවාගේත් අසමසම දක්ෂතාවයක් ලොවටම කියාපාන ජීවමාන සාක්ෂියක්. ඓතිහාසික පසුබිම. පසුබිම් දර්ශනය ශ්‍රීගිරිය පර්වතයේ සමීප රූප. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ පළමුවැනි කාශ්‍යප රජතුමා තම රාජධානිය ලෙස සීගිරිය තෝරගත්තා. තම සහෝදර මුගලන් කුමරුගේ එල්ල විය හැකි ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට මේ දැවැන්ත පර්වතය බලකොටුවක් කරගත් රජතුමා මනරම් මාලිගාවක් සහ උද්‍යාන පද්ධතියක් ඉදි කළා. සීගිරිය නැරඹීමට යනකොට අයෙකුට දැකගත හැකි ප්‍රධාන අංග කිහිපයකි. දියංගල් සහ උද්‍යානය. පර්වතයේ පවමුල ඇති ජල උද්‍යානය සහ ස්වභාවික සිසිලස ලබා දෙන තාක්ෂණය අදටත් විස්මයජනකයි. සීගිරිය සිතුවම්. රන්වන් පැහැති ලලාවන් ලෙස හැඳින්වන ලෝකයේ ප්‍රකට සීගිරි බිතු සිතුවම් එදා හෙළ චිත්‍ර ශිල්පියාගේ සියුම් හැකියාවන් මැනවින් පෙන්වනවා. කැටපත් පවුර මිරර් වර්ල්ඩ්. සීගිරිය නැරඹීමට පැමිණෙන පැරැන්නන් එහි අලංකාරය වර්ණනා කර ලියූ සීගිරි කුරුටුගුයි මෙහි දැකගත හැකිය. මාලිගාවට ඇතුළු වන ද්වාරය අසල ඇති දැවැන්ත සිංහපාද දෙක මෙහි නාමයේ අර්ථය සිංහගිරිය සනාථ කරනවා. මෙවැනි වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.